හරි ඔය මදාදා ගෝමේ ගහුවා. මල්ලි මම යනවා. වැස්සකුත් එන්න වගේ. අයියෝ අයියේ දිනාගෙන ආපු මැච් එකනේ. එයාටත් ගහලම යන්න. වාස්සේ ගහලා යන්න. නෑ මලේ මට දැනටවත් පරක් වෙලා. තව අතල් ගගහුවොත් ඩිටන යන්න වෙන්නේ නෑ. හරි මේ අතත් ගහලම යන් අත ඉවරලා මං ගින් ඇරලන්න. මේක ඉවරලා මාත් දෙන්න. හරි මට පරක් වෙලා මම හැමෙන් යන්න ඔය. මට ඕමි ගැහුවා. මම ගිහින් එන්න. ශීකේ දැන් කාත් එක අන්තිමට ඉවර කරගන්න. අය මල්ලි ඉන්නේ. මල්ලි පුතා. අජුරු පුතා. මේන. ඔන්නෝම ඉඳගෙන ඕමි අතක් ගන්න. මම එච්චර එහෙම ඕමි ගහන්න දන්නේ නෑනේ. ඕමි ගහන්න ගන්න ඕනේ ඔය. සමුසේ වංශ හතර දන්නවද? වංශ හතර දන්නව. ආසීර පොරෝ බූරුව දන්නවද? එකක් දන්නවා. ආසීර පොරෝ බූරුව එකක් දන්නවා. එහෙනම් ඉඳ ගනින් බං. ඔය ටික තමයි ඕමි කියන්නේ. වෙන දැනගන්න දෙයක් නෑ. ඒකනේ පොඩි සෙල්ලමක් අමාරු නේ තමයි ඉඳ ගන්නවා. නෑ ඉතින් ඕමි ගහන්න මම ඉගෙනගෙන නැහැ. ඉගෙන ගන්න දෙයක් නෑ ඉතින්. පුතා අපිත් ඕමි ගහල් මේ ඉගෙනගෙන නෙමෙයි කොලේ වරනම කොලේ දාන්නේ කොලේ වරනම කොලේ දාන්නේ. එහෙම නෙමෙයි ඉතින් මම එතර සෙල්ලම් කරලා නැහැ. අයියෝ ඒක සීරියස් වෙන්න එපා ඉතින්. ඒකනේ බං මේක සෙල්ලමක් නේ. ආතල් එකට ගහනවා ආතල් එකට ෆන් එකට පෙරදුනා කියලා ආයි ගෙවල් දොරවල් තින්නේ නැහැ. සෙල්ලම් කරලා ඉගෙන ගන්නවා. මම උගන්වන්නම්. හරි ගහලා බලමුකෝ. මේ එතකොට තාත්තයි මමයි. ඔව් දැන් කවුද අනන්නේ? මම තුරුම්පු කියන තුරුම් අර මේ බුලත් කොලේ වගේ තියෙන්නේ ස්කෝප් නේද? ඔය දන්නේ නැහැ කිව්වට ස්කෝප් ස්කෝප් මමනේ මුලින්ම ගන්න. ඔව් දානවා කොලයක්. තුරුම්පු ආසියා ඔය තියෙන්නේ දන්නේ නැහැ කිව්වට තුරුම්පු ආසියා ගහලා තුරුම්පු ටික වට ගත්තට පස්සේ වල් වාසනේ කොට ගන්න. නියම කොහොම ගන්නෑ. මේ එකතු කරගන්න. ඊළඟ කොලේ ගන්නවා. මොකක්ද ඒ ගහපු කොලේ? ඊළඟට තිබ්බ තුරුම්පුව ගැහුවේ. හත ගහලා හරියනවා. ගියාතේ හේරත් අටුනේ. හේරත් කියන්නේ හේරා හරි තාත්තා මම ඉතින් එච්චර දන්නේ නැහැ. හේරත් කිව්වම මං හිතුවා වංශ හතරයි කොළේ අංකේ දැනගත්තට මදි. පොඩ්ඩක් මුලේ කල්පනා කරලා ගහනවා. බලන්න මේ වාසියක් ගන්න තියෙන අපේම තුරුම්පුනේ හැල්නේ. පොඩ්ඩක් මුලේ කල්පනා කරලා ගහනවා. බනින්න එපා ඉතින් මම කියලානේ ඉඳගත්තේ. හරි එකතු කරගන්නවා. මොකද්ද පරේ ඔය කලේ? ඇයි? යකෝ මගේ ආසියනේ. මගේ වාසිය කැපුවේ ඇයි? මොලයක් නැද්ද? මෙයා කැපුවොත් කියලා මං තුරුම්පුවක් ගෙව්වා. ඈගොන් හිකනලෝ. පළවෙනි අතේ ඌට තුරුම්පු නැතුව හාරතයක් ගෙවුව මතක නැද්ද? ඌ ළඟ තුරුම්පු නෑ. අපි එකෙක් ළඟවත් තුරුම්පු නෑ. තෝගේ ළඟ විතරයි තුරුම්පු තියෙන්නේ. ගියාත් දෙකේ තුරුම්පු 6ක් ගියාතට මතක නැද්ද? පොඩ්ඩක් ඔළුව කල්පනා කරපන් කොලයක් දාන්න කලින්. හරි ඉතින් බනින්න එපා. මම කියලා නිදගත්තේ මට එච්චරේ මොහොම ගහන්න බෑ කියලා. අනිත් එක කෑ ගහන්නේ මොකටද? මේ වාසි තුනම අපේනේ. වාසි තුනම අපේ. දැන් කැපෝන ගහපන්කෝ. බලපන්. මොකට මුස්පේන්කෝ. මේ වාසිය කියන්නේ එහා පැත්තට. ළඟ මේ වංශේ නැද්ද? නෑ. තෝගේ ළඟ තුරුම්පු තියෙනව නේද? ඔව්. එහෙනම් මුගේ ආසියන් නොකපුවේ ඇයි මී හරකෝ? ඉස්සෙල්ලා තුරුම්පු ගහනවා කියලා බණ්ඩා. දැන් තුරුම්පු ගහන්න නැහැ කියලා බයිනවා. මොකක්ද අනේ?
මොකට මුසලෝ තොට මොලේ කියලා කලදක් නැද්ද? ආසිය කපන්න පුළුවන් නම් තුරුම්පුවකින් නෙමෙයි මන්නකින් අර කපපන්. ඕමියක් ගහගන්න පුළුවන් නැහැ. රටකට වැඩකුත් නැහැ, ගෙදරකට වැඩකුත් නැහැ, දෙමාපියන්ට වැඩකුත් නැහැ. ඔහොම කොල්ල දාන්න තෝව ඉඳ ගන්න ඕනේද මෙතන? මී හරකෙක් ගෙනල්ලා ඉඳ ගත්තා නම් මී හරක තොට වඩා හොඳට කොලේ දායි. දැන් ඉතින් උඹ ඉතුරු තුරුම්පු ටික රෝල් කරලා ගහගෙන උඹ ඕකට තාත්තත් එක්ක බැරි. මම කියලාම ඉඳගත්ත මං ගහන්න දන්නේ නැහැ කියලා. තාත්තමනේ කිව්වේ ඇවිල්ලා ඉඳ ගන්න උගන්නන්නම් කියලා. මම යනවා යන්න. ඉඳගෙන මරුම් ගන්නතු. ඉඳගෙන මරුම් ගන්නතු. ඕමියත්තට කෙලෝල මැද දාලා යන්න. තොට මගේ දරුවෙක් කියලා කතා කරලා කියන්නේ කොහමද? දෙමාපියන්ට ලැජ්ජ කරනවා. යකෝ තුරුම්පු 6ක් අතේ තියාගෙන කපෝතියක් ගහන්න තිබ්බ අත කුජීත කළා. මේක දිනා ගන්න බැරුව ගියොත් තොට හෙට ඉඳන් මං කන්න දෙන්නේ පුන්නක්කු. හරි. ඉඳගන්න. තාත්තා තරහ ගන්න එපා. මින් ගාව මේ සෙල්ලමක් නේ. සීරියස් ගන්න එපා ඉතින්. ආතල් එකට ගාමු. ඔබ ගහපන් කොලේ. මින්නේ නමනේ මට ලස්සනට ගන්න තිබ්බ වාසිය කපුවනේ වල්බූරුවා. යකෝ කලින් අත්තිකේ කලාබර 6ක් ගියා තොට මතක නැද්ද? තෝලගත් කලාබර නෑ, මූලගත් කලාබර නෑ. මගේ ළඟයි කොලේ තිබ්බේ. පරාද තුරුපුව වාසි දෙකක් ගන්න තිබ්බ. ඕමියක් ගහගන්න කොලේ නෑ මූසලට. යකෝ මගේ ළඟ තිබ්බ තුරුම්පු ටිකක් තලලා දැන් අනිත් ඒවා කපන්නේ මම ලබ්බෙන්ද? දන්න තමොන රෙද්දරද මෙතනට ඇවිල්ලා වාඩි උනේ? මමද වාඩි උනේ. තාත්තට ඇවිල්ලා වාඩි වෙන්න කිව්ව උගන්නන්න කියලා. හිටපන් තොර උගන්නන්නේ. කපෝතියක් ගහගන්න තිබ්බ අත විනාශ කරා. දැන් බේරපන්. මේ අත දින්නේවත් නැත්තම් තෝ මං අද හැම ගහන්නේ හැම. ඕමියක්වත් ගහගන්න මොලේ නැති බූරුවා. ඔය කොහොම කොල්ල. බකට අහගෙන කොලේ දාපන්. මල්ලි පුතා මට උපගෙන හරි දුකයි. මගේ ළඟ ඉතුරු කොලසක හාරත පොරවල් හාරත 9යි. මට පුළුවන් හාරත පොරව ගහන්න. ඒත් මම දන්නවා උඹ හරි තාත්තා හරි ළඟ හාරත පූරුව ඉන්නවා කියලා. මට පොරව ගහලා හාරත පූරුව හලලා මේ 9 කුලේ වාසියක් තරම් ඕනනම් මේක දෙපෝරුවක් කරගන්න පුළුවන්. එහෙම වුණොත් උඹ මේ ලෝකේ ජීවත් වෙන අන්තිම දවසේ වෙන්න පුළුවන්. ඒ නිසා මම හාරද 9 ගහනවා. එතකොට උඹට හරි තාත්තට හරි මේක කපාගෙන මැච් එක දිනන්න පුළුවන්. මට දැන් මේක දිනුම වැදගත් නෑ. මට වැදගත් මේ ජීවිතේ. මේ 9 උඹලා බුරුවගෙන් කපාගෙන මැච් එක දිනපන්. ජීවිතේ දිනපන්. ජීවත් වෙන්න. අයියෝ යකෝ හාරත 9 කොලේට තත බාල් දුන්නානේ. හාරත 9 කොලේට තත බාල් දුන්නා. පොඩ්ඩක් හිටපන්. හාරත බූරුවා කාගේ ළඟ ඉතුරු වෙන්නේ? කාගේ ළඟ උඹ ළඟද? මගේ ළඟ. ආයේ බූට ගාපන්.